Hi guys, welcome back to my YouTube channel. අද වීඩියෝ එක විෂන් බෝඩ් එකක් හදාගන්න විදිහ. විෂන් බෝඩ් එකක් කියන්නේ මොකද්ද? විෂන් බෝඩ් එකක් හදාගන්නේ කොහොමද? විෂන් බෝඩ් එකට මොනවද දාන්න පුළුවන්? විෂන් බෝඩ් එකේ මොනවද අයින් කරන්න ඕනේ වගේ දේවල් තමයි අද වීඩියෝ එකෙන් මම කියලා දෙන්නේ. මුලින්ම කියනවා නම් විෂන් බෝඩ් එකක් කියන්නේ අවුරුද්දක විතර කරන්න හිතාගෙන ඉන්න දේවල් ටික ඉමේජස් වලින් රිප්‍රසන්ට් කරන විෂන් බෝඩ් එකක් ෆිසිකලි හදාගන්නත් පුළුවන්. විෂන් බෝඩ් එකක් ඩිජිටලි හදාගන්නත් පුළුවන්. මම සාමාන්‍යයෙන් දෙවිදියටම විෂන් බෝඩ් එක හදනවා. මම ඩිජිටල් විෂන් බෝඩ් එකක් හදාගන්නවා මගේ ලැප් එකේ ස්ක්‍රීන් එකට, ඒ වගේම ෆෝන් එකේ ස්ක්‍රීන් එකට වොල්පේපර් එකට දාගන්න. එතකොට මම normally physical විෂන් බෝඩ් එකක් හදාගන්නවා මගේ channel එකේ pages දෙක කාලවට. විෂන් බෝඩ් එක channel එකේම තියෙන්න ඕනේ කියලා එකක් නැහැ. අද කැමති විදිහක සමහර අය ෆොටෝ ෆ්‍රේම්ස් වල අලවලා හදනවා. ඒකට කාඩ්බෝඩ් බෝඩ් එකක් අරගෙන මොකක් හරි බෝඩ් එකක අලවලා හදනවා. ඒ වගේ විෂන් බෝඩ් එක Tamanට කැමති විදිහක හදන්න පුළුවන්. කාඩවත් පේන්න ඕනේ නැහැ කියලා හිතනවා නම් ජර්නල් එකේ pages දෙකක් අරගෙන channel එකේ pages දෙකේ අලවන්න පුළුවන්. තමන්ගේ room එකට කවුරුත් එන්නේ නැත්තා, කියන්නේ කවුරුත් දකින්නේ නැහැ කියලා ඔයාලට sure නම් තමන්ගේ room එක හොඳට පේන තැනක උදේට නැගිටිද්දි වගේ හොඳට පේන්න තියෙන තැනක vision board එක හදලා අලව ගන්න එක ගොඩක් වැදගත්. මගෙන් ගොඩක් අය අහලා තිබ්බා vision board එකට දාන්නේ goals targets මත කියලා. goals වල targets වල තියෙන දේවල්ම තමයි අපි vision board එකටත් දාන්නේ. වෙනසකට තියෙන goals targets වල තියෙන අපි ලියපු දෙයක් විෂන් බෝඩ් එකට දාතේ අපිට පුළුවන් අපි හීනමවන දේ, අපි ඩ්‍රීම් කරන දේ, අපි නිකන් එක්සාම්පල් එකක් විදියට මම එන අවුරුද්දේ ලැප් එකක් ගන්න ඉන්නවා. ඒ ලැප් එක මොකක්ද කියන එක අපි අපේ goals target page එකේ දාන්නේ නැහැ. අපි ලැප් එකක් ගන්න ඉන්නවා කියන එක විතරයි දාන්නේ. හැබැයි අපේ විෂන් බෝඩ් එකට අපිට පුළුවන් අපි ගන්න ඉන්නේ මොන බ්‍රෑන්ඩ් කීයක් වෙන මොන පාට ඒ හැම දෙයක්ම දාලා ඒකට ගැලපෙන විදිහේ ඉමේජ් එකක් අරගෙන ඒක වලවලා විෂන් බෝඩ් එකේ දාන්න පුළුවන් අපේ ලැප් එක අපි ළඟ තියෙනවා වගේ දැනෙන්න. අපි ගන්න ඉන්න ලැප් එක. ඒක තමයි විෂන් බෝඩ් එකේ තියෙන වෙනස. සාමාන්‍යයෙන් ජර්නල් එකක් කරන්නේ නැති කෙනෙක්ට උනත් විෂන් බෝඩ් එක හදන්න පුළුවන්. ඕනම කෙනෙක්ට විෂන් බෝඩ් එක හදන්න පුළුවන් විදිහට මම කියන්න. අපේ ජීවිතේ මෙච්චර කාලයක් කරගෙන ආපු නරක දෙයක් තියෙනවා නම් ඒ දේවල් අයින් කරගන්න ඕනේ. එතකොට තමන්ගේ ජීවිතේ මේ අවුරුද්ද ඉවර වෙද්දී අපි මේ දේවල් කරලා තියෙනවා කියලා goals targets ටිකක් තියෙන්න ඕනේ. දැන් 2026 පටන් ගන්න යන්නේ. එතකොට මේ කාලෙ වෙද්දී අපි හදා ගන්න ඕනේ plan එක. එන අවුරුද්දේ අපි මේ දේවල් කරලා ඉවර කරනවා, මේ දේවල් achieve කරගන්නවා, මේ දේවල් අරගන්නවා, මේ දේවල් මගේ ජීවිතවලට එකතු කරගන්නවා, මේ දේවල් මගේ ජීවිතෙන් අයින් කරගන්නවා. ඒ වගේ දේවල් හදා ගන්න ඕනේ. විෂන් බෝඩ් එක හදන්න කලින් මුලින්ම ජීවිතෙන් අයින් කරගන්න ඕනේ දේවල්, ජීවිතේට එකතු කරගන්න ඕනේ දේවල්, අලුතෙන් ගන්න ඕනේ දේවල්, අලුතෙන් කරන්න ඕනේ දේවල්, අලුතෙන් පටන් ගන්න ඕනේ දේවල්, ඒ හැමදේම වෙන වෙනම කොලයක ලියාගෙන ඒකට ගැලපෙන හොඳම ඉමේජ් එක. ඒ කියන්නේ perfume එකක් ගන්න ඕන නම් dream perfume එකක් තියෙනවා නම් ඒ perfume එකේ ඉමේජ් එකක් Pinterest එකෙන් හරි Google එකෙන් හරි download කරගෙන ඒ ඉමේජ් එක තමයි දාන්න ඕනේ. එහෙම නැතුව perfume එකක් ගන්න තියෙනවා. හැබැයි මොකක් හරි perfume එකක් එහෙම නෙමෙයි. ගන්න හිතාගෙන ඉන්න perfume එක මොකක්ද? ඒ perfume එක තමයි ඉමේජ් එකක් අරගෙන විෂන් බෝඩ් එකට දාන්න ඕනේ. ගන්න හිතන් ඉන්න ලැප් එක මොකද්ද? ඒ ලැප් එකේ ඉමේජ් එකක් තමයි දාන්න ඕනේ. එහෙම නැතුව නිකන් ලැප්ටොප් මොකක් හරි ලැප්ටොප් එකක් දාන්න නැහැ. ආවට ගියාට මට ෆෝන් එකක් ගන්න ඕනේ මොකක් හරි ෆෝන් එකක්. එතකොට ලැප් එකක් ගන්න ඕනේ මොකක් හරි එකක්. මම මේ දේ කරන්න ඕනේ ඒකටත් මොකක් හරි එකක්. තනියම සබයි වෙන මං වගේ කෙනෙක් නම් එයාට ටාගට් එකක් තියෙනවා නම් එන අවුරුද්දේ ඉන්න තැන වෙනස් කරනවා කියලා කියන්නේ අපාර්ට්මන්ට් එකක් හරි එහෙම නැත්නම් එක්ස් එකක හරි එයා ඉන්න තැන දැනට වෙනස් කරන්න ඕනේ කියන අයිඩියා එක තියෙනවා නම් එයා ඒ යන්න හිතන් ඉන්න තැන විෂුවලි ඉමේජින් කරලා කියන්නේ ඉමේජිනේෂන් එකේදී ඔයා කැමති කොයි වගේ තැනකටද කියන එකට ගිහිල්ලා ඒකට ගැලපෙන ඉමේජ් එකක් තමයි ගන්න ඕනේ. ඒකට සමාන එකක්. දැන් ඉමේජ් එකේ තියෙන ෆොටෝ එකම තියෙන එකක් ගිහිල්ලා ලංකාවේ හොයන්න බැහැනේ. ඉතින් අපි ආස විදිහනේ කරන්නේ නේ. අපි තැනකට මූව් වෙනවා නම් අද ගිහින් හෙට අයින් වෙන්න නෙමෙයි කාලයක් ජීවත් වෙන්නේ. ඒ කාලයක් ජීවත් වෙන තැන ඔයා ආස නැති විදිහේ ඔයාට ඔයාට ඉන්නවත් හිතෙන්නේ නැති විදිහේ තැනකට ගිහිල්ලා හරියන්නේ නැහැ. ඒක නිසා ඔයා ඉමේජින් කරගන්න ඕනේ ඔයා කොයි විදිහේ තැනකට දාස ඔයා කොයි විදිහේ තැනකද ගිහින් සර්වයිව් වෙන්න ඉන්නේ. ඒ වගේ හැමදේම ඉමේජින් කරගන්න ඕනේ. ඒ ඉමේජින් කරගන්න එකට ගැලපෙන ෆොටෝස් ඕන තරම් Pinterest එකේ නම් තියෙනවා. මම Google එකේ නම් බලන්නේවත් නැහැ. මම සාමාන්‍යයෙන් Pinterest එක තමයි use කරන්නේ. ඔයාගේ dream එකට ගැලපෙන විදිහ ඕනම විදිහකින් හොයාගන්න පුළුවන් search කරලා ඒ අරගෙන images ටික ඔක්කොම එකතු කරලා print out එකක් අරගෙන, ඒ කියන්නේ ඔයා පොත කලවනවා නම් ඒ පොතට ගැලපෙන sizes වලින් හදාගෙන print out එක ගන්න. මම සාමාන්‍යයෙන් මම normally කරන විදිහ කියන්නම්. මම අලවන්නේ මගේ පොතේ pages එකක. ඒ කියන්නේ
මෙන්න මම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ මගේ පොතේ pages දෙකක තමා මම මගේ විෂන් බෝඩ් එක හදාගන්න. දැන් මම මගේ print එකට ගන්නකොට මේ ෆොටෝස් ටික ලොකුවට ගත්තොත් එහෙම මේකේ ලස්සනට අලවලා හරියට පෙන්වන්න බෑ. pages දෙකක් ගත්තා. මේක normal එක size එක. pages දෙකක් ගන්නවා කියන්නේ A4 size එක. මම කරන්නේ Canva එකෙන්. Canva mobile version එකකින් උනත් පුළුවන්. එහෙම නැත්නම් PC version එකකින් පුළුවන්. software එකෙන්. මම software එකකින් හදාගන්නේ. landscape size එකට අරගෙන landscape size එකේ මම අලවන්නේ හිතාගෙන ඉන්න විදිහට දැන් චූටි sizes වල ඉන්නේ ඕන ගොඩක් ලොකුට ගත්තොත් එහෙනම් මට මේ පොතේ අලව ගන්න බැරුව යනවා. images 30ක් ගන්නවා නම් ඒ images 30මම ගානට ඒ කොලේට adjust කර ගන්නවා. මේකට images වලට අමතරව පොඩි පොඩි quotes දාන්න පුළුවන්. මම කිය අවුරුද්දේ දාලා තිනවා in my happy girl ලීලා, grateful girl ලීලා, ඊට පස්සේ lover girl ලීලා, just a girl with a dream. ඒ වගේ everything works out for me. ඒ වගේ චූටි phrases තියෙනවානේ self love represent කරන. ඒ වගේ දේවල් දාගන්න පුළුවන්. අපිව motivate වෙන දේවල්. ඒ කියන්නේ නිකන් positive affirmations වගේ දේවල්. නිකන් ආවට කියාට දාන ඒවා නෙමෙයි. Tamanට ගැලපෙනවා කියලා හිතන දේවල්. 2026 දී මම මොකද්ද කරන්න හිතන් ඉන්නේ කියන එකට ගැලපෙන quotes ඔක්කොම quotes වගේ දේවල් දාන්න පුළුවන්. ඊට අමතරව අපේ අනිත් ඔක්කොම දාන දේවල් දාන්නේ goals ටාගට්ස් වලට ගැලපෙන විදිහේ දේවල්. අනිත් එක තමයි විෂන් බෝඩ් එකේ තියෙන වටිනාකම. දවස ගානේ මම මේ පොත පෙරලනවා. මම මේ පොතක හදන අයට කියන්නේ. එතකොට මම මේ පොත පෙරලනවා. පොත පෙරලද්දී අනිවාර්යයෙන් මේ පිටු දෙක ළඟදී මම ස්ලෝ වෙනවා. ස්ලෝ වෙලා මම මේ පිටු දෙක බලලා මම මේ වෙද්දී අචීව් කරලා තියෙන දේවල්. එතකොට මම මේ වෙද්දී කරලා තියෙන දේවල් ටික මට මේකේ පේනවා හැමදාම. මම මොනවාද ගිය අවුරුද්දේ මේ වගේ කාලෙදි මම මේක හැදුවේ. ගිය අවුරුද්දේ මේ වගේ කාලෙදි මම එන අවුරුද්දේ මේ වගේ කාලෙ වෙද්දි මේ දේවල් කරලා දියේයි කියලා කරනවා කියලා ඔළුවට දාගෙන තමයි මේ දේවල් ටික හදන්න ගත්තේ. එතකොට මේ දේවල් ටික ඔක්කොම නැතත් මම 90ක් විතර දැන් වෙද්දි කරලා ඉවරයි. පොඩි පොඩි දේවල් ටිකක් බැරි වුණ දේවල් තියෙනවා. හැබැයි 90ක් විතර ඉවරයි. මට විෂන් බෝඩ් එකකින් තියෙන වාසිය තමයි මට විෂන් බෝඩ් හදන්න කලින්. කියන්නේ මම 2023 ඉඳන් තමයි විෂන් බෝඩ් එකක් ඩිජිටලි 22 නෑ 23 ඉඳන් තමයි ඩිජිටලි හැදුවේ. එතකොට 22 23 ඩිජිටලි හැදුවා. 24 ෆිසිකලිත් හැදුවා. 25 ෆිසිකලි ඩිජිටලි දෙකම හැදුවා. 22 අවුරුද්දේ මම කරන්න හිතන් ඉඳපු දේවල් මගේ ඔළුවේ විතරයි තිබ්බේ. කියන්නේ මම මේ දේවල් කරනවා කියලා. හැබැයි මට කාලයක් යද්දී අමතකත් වෙනවා සමහර වෙලාවට. ඒ වෙද්දි මම ජර්නලින් කරලත් නැහැ. විෂන් බෝඩ් එකක් හදන්න කලින් මම කරන්න ඉඳපු දේවල් සමහර දවස්වලට ඇත්තටම මට මතකත් නැහැ මම මොනවද කරේ කියලා මට මතකත් නැහැ මාසේ අන්තිම අවුරුද්දේ අන්තිම වෙද්දි ජනවාරි වල කරේ මොනවද කියලාත් මට මතක නැහැ. ඒ වගේ තිබ්බා. හැබැයි 2023න් පස්සේ ඉඳන් මම විෂන් බෝඩ් එකක් හැදුවට පස්සේ 2023 මම 70ක් විතර ඉවර කරගත්තේ විෂන් බෝඩ් එකෙන්. 2024 75ක් 80ක් විතර. මේ අවුරුද්දේ 90ක් විතර. ඒ වගේ විෂන් බෝඩ් එක නිසා මම ඉම්ප්‍රූව් වුණා. මේ දේවල් මම කරගන්නවා කියලා හිතපු එක මම කරගත්තා. විෂන් බෝඩ් එකක් හරිම වැදගත් ඕනම කෙනෙක්ට, ගර්ල් කෙනෙක්ට, බෝයි කෙනෙක්ට, ඕනම කෙනෙක්ට, ඕනම වයස් සීමාවක ඉන්න ඕනම කෙනෙක්ට මේක වැදගත්. තමන්ගේ goals targets වලට හරි විදියට යන්න පුළුවන් මෙහෙම දෙයක් තියෙද්දි විෂන් බෝඩ් එකෙන් පොතක හදන්න නැතුව කියන්නේ තමන්ගේ ජර්නලින් කරන්න නැති අය ඉන්නවනේ. එහෙමයි කෙනෙක්ට උනත් මේක හදාගෙන යන්න පුළුවන්. අර මං කියව විදිහට බෝඩ් එකක ටිකක් ලොකු මේ මොනවද බ්‍රිස්ටල් බෝඩ් එකක් හරි එහෙම නැත්නම් ඔය අර ලොකු පෙට්ටි බිස්කට් පෙට්ටි තියෙන ඒ වගේ එක සයිඩ් එකක් හරි ඒ වගේ දෙයක් අරගෙන අලවලා ලස්සනට ඒක තමන්ට ලස්සන හිතෙන විදිහට තමන්ගේ ඇස් දෙකට ඒක ලස්සනට පේන විදිහට අලවලා තමන් හැමදාම නැගිටිනකොට නිදිනකොට පේන තැනක ගහලා තියෙනවා නම් හොඳයි. එතකොට දවස ගානේ දකින්නවනේ ඒක. එන අමාරුවෙන් ගිහිල්ලා බලන්න ඕනි තැනක නැතුව හැමදාම නැගිටිද්දි දැකලා උදේ රැට නිදියද්දි දකින්න තැනක ගහන්න පුළුවන් නම් අලව ගන්න. එහෙම නැත්නම් තමන්ගේ පොත් මේසේ ඉස්කෝලේ යන ළමයෙක් හරි මොන හරි වර්ක් කරන කෙනෙක් මේසයක් තියනවා නම් ඒ මේසේ තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් මිරර් ටේබල් එකකට උනත් අවුලක් නැහැ. ඒ වගේ තැනක තියාගෙන දවස ගානක දකින්න තැනක තමයි තියන්න ඕනේ. ඒ දැක්කාම ඔයාගේ ඔළුවට යන්න ඕනේ මම මේ දේවල් කරන්න ඕනේ කියන එක. ඒ වගේ ගැළපෙන තමන්ට ගැළපෙනවා කියලා හිතෙන තැනක ගැළපෙන විදිහට හදාගෙන විෂන් බෝඩ් එක අලව ගන්න තමයි හදාගන්න තමයි තියෙන්නේ. එතකොට මම මේක හරිම ලස්සනයි විෂන් බෝඩ් එකට ගන්න print out එක quality වුණාම මම එන අවුරුද්දේ විෂන් බෝඩ් එකට තාම හැදුවේ නැහැ. මම දැලට
කොලයක print out අරන් දෙන මේ විදිහට තමයි මම ගන්න. මේ විදිහට මම print out එක අරගෙන මේක කපලා මේක අලවනවා මම පොතේ. ඒ විදිහට තමයි කරගෙන යන්න තියෙන්නේ. මම මේක ගත්තා. මේක මම ගත්තේ TikTok එකේ page එකකින්. color canvas කියලා. quality print එකක් ගන්න. quality මම අරන් තියෙන sticker print එකක්. ඒකට කපලා අලව ගන්න කියන්නේ stick එකනේ. ගලව line කරලා අලව කරන්න පුළුවන්. නිකන් normal print එකක් ගත්තොත් එහෙම ගම් ගාලත් අලවන්න වෙනවනේ. මම ගිය අවුරුද්දේ ගත්තේ ගම් ගාලා අලවන එකක්. සමහර තැන් අර color print out එකක් නේ. සමහර තැන් ගම් නිසා අර පොඩ්ඩක් බොඳ වෙලා වගේ වෙලා තියෙනවා. දැන් මේකේ ප්‍රශ්නයක් වෙන විදියක් නැහැ. මේක ස්ටිකර් print එකක් කපලා එහෙම අලවන්න තමයි තියෙන්නේ. ඉතින් විෂන් බෝඩ් එකකින් ওই දේවල් තමයි කියන්න තියෙන විෂන් බෝඩ් එකක් ගැන. විෂන් බෝඩ් එකක් හදාගද්දී මොනවා හරි තව ප්‍රශ්නයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. තව මේ වගේ වීඩියෝස් දිගටම බලන්න ඕනේ නම් ආව subscribe කරගෙන යන්න. ඉතින් thank you for watching. Good luck all of you. 2026 අවුරුද්ද ඔයාලා කැමති විදිහට ඔයාලා ආස කරන විදිහටම හැමදේම සිද්ධ වෙන්න කියලා මම විශ් කරනවා. Thank you.